උවින් ගැන පොඩි දෙයක් කියන්න විනාඩියක්. මම උවින් අඳුරගන්නේ මම කැම්පස් එකේ ඉඳි කියන්නේ හරියටම අවුරුදු 10කට කලින්. උවින්ව මම දැනගන්න කලින් උවින්ගේ අයියා මගේ යාළුවෙක්. මාත් එක්ක ඉස්කෝලේ යන යාළුවෙක්. හැබැයි උවින්ව මම අඳුරගත්තට පස්සේ මම උවින් ගැන මම දන්න දේ ගැන පොඩි වචනයක් කියන්න. ඒ කියන්නේ කවදාවත් මම උවින් ගැන ඉන්නේ අවුරුදු ඉස්සරහ මොකක් කියලා නැහැ. අද ඒකට වෙලා උවින් කියන මම සෑහෙන ආදරය කරන මිනිස්සෙක්. එහෙම මිනිස්සු සෑහෙන අඩුයි. මම සෑහෙන වාසනාවන්තයි. උවින් ඕනම යාළුවෙක්ට ලැබෙන්න පුළුවන් හොඳම මිනිස්සෙක්. මට යාළුවෙක් විදිහට උවින් මට පෞද්ගලිකව සෑහෙන උදව් කරලා තියෙනවා. ඕනම වෙලාවක උවින්ට කතා කරලා මට මෙන්න මේම ප්‍රශ්නයක් මට මේක උදව් කරන්න කිව්වොත් උවින් දෙපාරක් හිතන්නේ මම දන්නේ උවින් තමන්ගේ ප්‍රශ්න මැනේජ් කරගත්තේ කොහොමද කියලා ඒ කිසිම දෙයක් මම දන්නේ නැහැ. හැබැයි උවින් මේ ඕනම වෙලාවක දෙපාරක් හිතන්නේ නැතුව මම ඉල්ලපු උදව්වක් කරන්න තරම් මැසේජ් මිනිස්සේ. ඉතින් උවින් ඔයාගේ මේ හොඳ ගතිය හැමදාම ඉතින් තියාගන්න. මට කියන්න ලොකු දෙයක් නෑ. ලෑස්ති වෙලා කතාවක් නෙමෙයි. උවින් කියන්නේ ඕනම වෙලාවක මිනිස්සෙක් උදව් කරන්න ලෑස්ති වෙච්ච මිනිස්සෙක්. ඉතින් ඒ මොන ගතියුණ ඒ නිහතමානීකම වාගේ තියෙන ආදරණීයකම හැමදාම ඉතින් තියාගන්න වෙයි. මම කැම්පස් එකේ ඉඳිද්දී කැම්පස් එකේ මගේ පෞද්ගලික වැඩකට වෙන්න පුළුවන්. නැත්නම් අපි එකතු වෙලා කරන වැඩකට වෙන්න පුළුවන්. ඒ ඕනම වෙලාවකදී තමන්ගේ පෞද්ගලික දේවල් අත්හැරලා ඇවිල්ලා උදව් කරන්න තරම් අනිත් මිනිස්සු ගැන හිතන මිනිස්සෙක් ඔයා. ඉතින් ඒ හොඳ ගතියුණ හැමදාම ජීවිතේ තියාගෙන වරදින්නේ නැහැ උවින්. වාත් එක්ක වාගේ ජීවිතේ බෙදා ගන්නවට අද අලුත් කෙනෙක් ඉන්නවා. ඉතින් හැමදේටම මම සුබ පතනවා. වාගේ ජීවිතේ ඉස්සරහට මේ ඕනම ප්‍රශ්නකදී වාට ඕනම දෙයක් උදව් කරන්න ලෑස්ති. ඉතින් වෙයි සුබ වැදුම්. වාගේ ජීවිතේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා මම සුබ පතනවා. ජය වේවා.
ඒවා කාවා